ප්‍රියංවදා ඔයාගේ මෙව් එක දාලා යනවා. මොකටද මෙව් එක? බෝ එක මේ ඔයාගේ බෝ එක දාලා යනවා. මේ කෑ ගහන්න එපා. අරක නවත්තපන්කෝ අනේ. මේ නැත්නම් කෑ ගහපන්කෝ අනේ. ප්‍රියංවදා එයා වයලින් එක ගෙනියන්නේ බෝ එක දාලා. බෝ එක නැතුව වයලින් එක ගන්න පුළුවන්ද? ප්‍රියංවදා මේක ඔයාට එක. මට ඕක ගිහින් දෙන්න පුළුවන්නේ මහදුරක් නෙවෙයිනේ. මම කෑනු ගහින්නකෝ. උඹ බෝ එක දෙන්න යන්නේ ටයි එකකුත් දාගෙන වෙන්න ඇති. මොකද ඒ කතාවේ තේරුම? ඒ කතාවේ තේරුම? උඹ අර අම්මා එක්ක එන කොණ්ඩේ බොකුටු කෙල්ලට ලයි. බොරුද? ඒකනේ හැමතිස්සෙම බෝ එකයි ටයි එකයි ඉස්සර කරගෙන ජනකලාකට දුවන්න හදන්නේ. ඉඳා උඹේ ටයි එක. අනේ බෝ එක. බලාගෙන යද්දී මිනිස්සු බෙනාවකට බල්ලා කියලා බයින් එක සාධාරණයි. පාරි වන්නේ තියෙන්නේ මෑන්ට.